අපේ රටේ පැවැත්වෙන තවත් විශේෂිත සම්මාන උළෙලක්නේ රයිගම් ටෙලිස් කියන්නේ. ඔන්න ඉතින් මෙවර 22 වන වරටත් පැවැත්වීමට නියමිත මේ අභිමානවත් සම්මාන උළෙල මේ මාසයේ කියන්නේ 2026 මාර්තු 28 වන දින පැවැත්වීමට නියමිතයි. ඉතින් අපට දකින්නට ලැබුණා ඊට සමගාමීව පසුගිය පෙබරවාරි 27 වන දින පැවැත්වුණා මොකක්ද? ඒ තමයි නිර්දේශ නාම ප්‍රධානෝත්සවය. සුපුරුදු විදියටම පැවැත්වුණා. ඒ කියන්නේ සියලු සම්මානිත කාණ්ඩයන් යටතේ ඒ සම්මානයට පාත්‍ර වීමට නියමිත නිර්දේශ නාමයන් ප්‍රසිද්ධියට පත් කිරීමේ උත්සවය. හොඳයි. 2025 අවුරුද්ද කියන්නේ පැහැදිලිනේ අපේ දේශීය සිංහල සිනමාවේ වගේම ටෙලිනාට්‍ය කලාව තුලත් විශිෂ්ට නිර්මාණ බිහි වුණු අවුරුද්දක්. ඒ තුල අති දක්ෂ රංගපෑම් අපේ නළු නිලියන්ගෙන් දකින්නට ලැබුණා. සුවිශේෂ අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රතිභාව දකින්නට ලැබුණා. ඉතින් උන් සියලු දෙනාම සම්මානිත වේවි. සුබ පතනවා නිර්දේශ වූ ඒ සමස්තයටම මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙල වෙනුවෙන්. හොඳයි. මම දැන් සූදානම් වන්නේ හැමෝම ආසයිනේ හැමෝම දකින්න කැමති දෙයක් නේ සම්මාන උළෙලකදී විශිෂ්ටතම එහෙම නැත්නම් හොඳම නළුවා හොඳම නිලිය සහාය නළුවා සහ සහාය නිලිය සඳහා කවුද සම්මානයට පාත්‍ර වෙන්නේ කියලා. ඉතින් කවුද නිර්දේශ වෙලා තියෙන්නේ මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ 2025 වසර වෙනුවෙන්. හොඳම එහෙම නැත්නම් විශිෂ්ටතම නළුවා සඳහා නිර්දේශ වෙලා ඉන්නවා. නිර්දේශ වුණා රොෂාන් රවීන්ද්‍ර සිටුවර පුවත ටෙලිනාට්‍යයේ රංගපෑම වෙනුවෙන්. ඒ වගේම පැබ්ලෝ ටෙලිනාට්‍යයේ රංගපෑ සම්පත් ජයවීර. තව ද ලේක් ටෙලිනාට්‍යයේ රංගනය උදෙසා සෞම්‍ය ලියනගේ. ඒ විතරක් නෙමෙයි හැමෝම හරිම ආසාවෙන් නරඹපු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වුණු රටපෞල ටෙලිනාට්‍යය. කවුද නිර්දේශ වෙලා ඉන්නේ? අකලංක ප්‍රභාෂර. ඉතින් මෙතනට පැහැදිලිවම තව දෙදෙනෙක්ගේ නම් එන්නට තිබුණා. මම විශ්වාස කරනවා නිර්දේශ වෙන්න තිබුණා. ඒ තමයි ඉරගිනි මද්දහන ටෙලිනාට්‍යය. ඉතා දක්ෂ රංගපෑමක නිරත වුණු සමීර ලියනගේ සහ ධනංජය සිරිවර්ධන. බරපතල මගහැර යාමක් විදියට ඒ විනිසුරු මඩුල්ලෙන් මේක දකිනවා. හොඳයි. කවුද විශිෂ්ටතම නිලියට හිමි සම්මානය සඳහා නිර්දේශ වෙලා තියෙන්නේ? හරින්දි ප්‍රනාන්දු. ඒ ඉරගිනි මද්දහන ටෙලිනාට්‍යයේ විශිෂ්ට රංගපෑම වෙනුවෙන්. එතකොට රටපෞල ටෙලිනාට්‍යයේ රංගපෑ ජයනි සේනානායක, රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයේ රංගපාපු යුරේනි නොසිකා සහ ආධුනිකත්වය අභිබවා යමින් ප්‍රවීණත්වය තුල රංගපෑමක් ඉදිරිපත් කළ අක්ෂරා ගුණතිලක සසංකාරා ටෙලිනාට්‍යයේ. ඇතරම ජයනි සේනානායක කියන්නේ විශිෂ්ට නිලියක්, සම්මානිත ප්‍රතිභාපූර්ණ නිලියක්. තරකයක් නෑ. නමුත් රටපෞල ටෙලිනාට්‍යයේ රංගපෑ චරිතයට වඩා පැහැදිලිවම අනෙක් තිදෙනා ඉදිරියෙන් ඉන්නවා. ඒ අතරිනුත් මම විශ්වාස කරනවා අතිශය තීරණාත්මක තරගයක් පවතීවි හරින්දි ප්‍රනාන්දු සහ අක්ෂරා ගුණතිලක අතර. කවුද හොඳම සහාය විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය සඳහා නිර්දේශ වෙලා ඉන්නේ? ශේවිය කනිෂ්ක ද ලේක් ටෙලිනාට්‍ය වෙනුවෙන් ඒ රංගනය වෙනුවෙන්. ඒ වගේම සම්පත් පෙරේරා අමුතු දොස්තර ටෙලිනාට්‍ය ඒ රංගනය වෙනුවෙන් සහ වසන්ත මොරගොඩ සසංකාරා ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන්. මෙතනදී කියන්නට ඕනේ පැහැදිලිවම වසන්ත මොරගොඩ අනිවාර්යෙන්ම හොඳම සහාය නළුවා, විශිෂ්ටතම සහාය නළුවා නෙමේ, හොඳම එහෙම නැත්නම් විශිෂ්ටතම නළුවා විදියට තමයි නිර්දේශ වෙන්න තිබුණේ කියන එකයි මම විශ්වාස කරන්නේ. එයත් යම් දකින්න අඩුපාඩුවක් මගහැර යාමක්. එතකොට නැවතත් කියනවා සමීර ලියනගේ හෝ ධනංජය සිරිවර්ධන මේ විශිෂ්ටතම සහාය නළුවා සඳහාවත් නිර්දේශ නොවීම කනගාටුවට කාරණයක්. එතකොට විශිෂ්ටතම සහාය නිලිය සඳහා නිර්දේශ වෙලා ඉන්නවා ද ලේක් ටෙලිනාට්‍යයේ රංගපෑම වෙනුවෙන් චමත්කා ලක්මිනී. ඒ වගේම චම්පා ශ්‍රියානි සසංකාරා ටෙලිනාට්‍යයේ රංගපෑම වෙනුවෙන් සහ චාන්දනී සෙනවිරත්න අපේ ප්‍රවීණ සම්මානිත රංගන වේදිනිය රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයේ රංගපෑම වෙනුවෙන්. පැහැදිලිව කියනවා තවත් අසාධාරණයක් වෙලා තියෙනවා මගහැර යාමක්. උදයන්ති කුලතුංග රංගන වේදිනිය ඇය සසංකාර ටෙලිනාට්‍යයේ අති දක්ෂ රංගපෑමක් ඉදිරිපත් කළා. ඇය විශිෂ්ටතම සහාය නිලිය සඳහා නිර්දේශ වෙන්න තිබුණා.
ඉතින් අඩුපාඩු තියෙනවා. සම්මාන උළෙලකදී ඕනෑම සම්මාන උළෙලකදී අපේ රටේ අපි දකින්න දෙයක් ලෝකේ පවා. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්නට ඕනේ, හරි සතුටින් මේ කියන්නේ සිව්මිනී උපයන්නේ. අද අපේ තරුණ පරපුරේ ඉන්න දක්ෂ ගායන ශිල්පිනියක් සහ තවත් ඒ වගේම දක්ෂ ගායන ශිල්පිනියක් වන විදෝරි කරුණාරත්න විශිෂ්ටතම ටෙලිනාට්‍ය පසුබිම් ගායිකාවට හිමි සම්මාන සඳහා නිර්දේශ වෙලා ඉන්න. ඒක ඇත්තටම නැවතත් කියන්නේ හරි සතුටුයි. ඉතින් රයිගම් ටෙලි සම්මාන උළෙල අඩුපාඩු තිබුණත් අගය කළ යුතුයි. මෙවැනි සම්මාන උළෙලක් මේ ආකාරයෙන් වසරක් පාසා පැවැත්වීම සම්බන්ධයෙන්. ඉතින් 22 වන වරටත් පැවැත්වෙන මේ අභිමානවත් රයිගම් ටෙලි සම්මාන උළෙල නැවතත් කියනවා මාර්තු 28 වන දින පැවැත්වෙන උත්කර්ෂවත් පැවැත්වීමට නියමිතයි. ඉතින් අපි බලමු කවුද මෙවර විශිෂ්ටතම නළුවා, විශිෂ්ටතම නිලිය, විශිෂ්ටතම සහාය නළුවා සහ විශිෂ්ටතම සහාය නිලිය වෙන්නේ කියලා.